subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න වීඩියෝ එක ගැන like එකක් දාන්න මම අදගෙනත් තියෙන්නේ ටෙමුගෙන් මම ඕඩර් කරපු දෙවෙනි ඕඩර් එක. ඉතින් අපි මේක අන්පැක් කරලා බලමු. මුලින් මේක අන්පැක් කරගත්තා. අන්පැක් කරගෙන ගාම මේක තිබ්බේ. ඔයාලා වෙනද ඇතුලේ මෙන්න විදිහට තියෙනවා. මෙන්න මෙතන ගාම තියෙන්නේ. ටැබ් වල එකින් එක එළියට ගමු. මේකේ තියෙන්නේ ඕඩර් කරපු සන්ග්ලාස් දෙකක්. අපි එකක් බලමු. මෙන්න මේ විදිහට තමයි දෙක තියෙන්නේ. හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ටෙමුගෙන් මේ දවස්වල ගණන් අඩුවට යනවනේ. ඉතින් තව තියෙනවා නම් අපි ලයික් ගමු. මෙන්න මෙතන අපිට හොඳයි බලන්න ටූත් බ්‍රෂ් හෝල් එකක් ගෙන ගත්තා. ඒකත් බලමු යනවා. මෙන්න මේ විදිහට තමයි දෙක තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලගේ ටූත් පේස්ට් එක දාන්න එකක් තියෙනවා. මේකට ආයෙත් දෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ බ්‍රෂ් හෝල්ඩ් කරගන්න එකක් තමයි තියෙන්නේ. හැංග් කරගන්න නැත්නම් හෝල්ඩ් කරගන්න නැත්නම් ඉතින් මේකේ තියෙනවා අර වලවන්න පුළුවන් ටේප් පටි. ටේප් ඩබල් ටේප් වගේ. ඉතින් තියෙනවා ඉතින් මේක අලවන්න පුළුවන් ටේප් වගේ දේවල්. ඉතින් මේ ටිකත් අපි අයින් කරගමු. ඊට පස්සේ තියෙනවා අපි ඕඩර් කරපු බෑග් එකක්. මේ දෙන්නේ බෑග් එක වල. මෙන්න මෙතන ලොකු බෑග් එකක් තමයි ඕඩර් කරේ. අඩු ගොඩක් දාන්න. ඒක නිකන් දිගින්වත් මදි ආවෙන්නේ. ඔයාලට පේන්නේ නැද්ද හරියට? දිගින්වත් මදි එක. මේ ගන්න මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන එක ඔයාලා දකින්න ඇති. ඔයාලා බේරම දන්නේ ඒක. ඒකත් පැත්තකින් දාමු. ඊට පස්සේ තව බඩු තියෙනවා මේක අපි ලිප්ටික් එකක්ද කොහෙද මන් දන්නේ. මේ විදිහට තියෙන්නේ. අපි තව වට්ටියක් බලමු. මෙන්න මේ විදිහට මගේ RGB ලයිට් එක තියෙනවා. ඒකත් අපි පොඩක් පැත්තකින් තියාගමු. තව මෙන්න විදිහට තව මොකක්ද තියෙනවා සන්ග්ලාස් දෙකක් වගේ. බලමු සන්ග්ලාස් දෙකක් දිගලා. මේ ඕපන් කරගමු. මේක සන්ග්ලාස් දෙකක්. හරි යාළුවනේ මෙන්න විදිහට සන්ග්ලාස් දෙකක් පේනවා. මම එකක් පැත්තකින් යනවා. අපි පූසත් මට ඇවිල්ලා වත් දෙනවා ඉතින් මෙතන. ආයෙ තියෙන්නේ ඒ බොක්ස් එකත් අපි අයින් කරගමු. තව තියෙනවා මෙන්න මෙතන මොකද්ද? ඉන්නේ ඔයාලා අපේ පූස පේනේදී අර වද දෙනවා ඇවිල්ලා. ගාන්න යාළුවනේ. එන්න. හරි ගියා. මෙන්න විදිහට මම ඕඩර් කරේ නම් ට්‍රයිපොඩ් එකක්. ඒවත් මට ඇවිත් තියෙන්නේ ඒක අර ස්ටෑන්ඩ් එකයි නැතුව ෆෝන් එක හෝල්ඩ් කරගන්න පුළුවන් එකක් විතරයි. එතන ගියාම මම මේක රිටර්න් කරන්න ඉන්නේ. ඔයා රිටර්න් කරගෙන මොනවාරි විස්තරයක් දැනන නම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මම එකත් පැත්තකින් තියාගන්නවා. ආයෙත් තියෙන අන්තිමටම මගේ මයික් එක තියෙන මයික් එක මම ඉතින් හොඳයි කියලා බණ්ඩත් එක්ක මම මයික් එකක් ඕඩර් කරා. ඔයාලට පේන්නේ එන්නේ මයික් එකේ මේ තියෙන මේක විස්තර ටික ගාලා තියෙනවා. ඉතින් අපි මේක අරලා බලමු. මේ තියෙන්නේ අපේ මයික් එක.
මෙන්න මේ කෑල්ලක් තියෙනවා අලුවෙනදී ඉන්නවා කියලා බෑන. මෙන්න විදිහට අපේ ෂර්ට් එකට ගහන්න පුළුවන් මෙන්න මේ විදිහට ක්ලිප් එකක් තියෙනවා. දැන් මම එකෙන් කතා කරලා පෙන්නන්න ඉන්න. හරි යාළුවනේ ඔන්න මම දැන් කතා කරන්නේ මයික් එකෙන්. අපි බලමු ඊළඟ ආගේ RGB light strip එකත්. මම ඒක මෙන්න මේ විදිහට අරගන්නවා. මෙන්න මේ විදිහට වටේ තියෙනවා ඉතින් RGB light strip කියලා. ඉතින් මේක පිටිපස්ස විස්තර ටිකක් එමත් තියෙනවා. ඉතින් අපි ඒව කියවන්නේ නැහැ. මුලින් මේක අපි ඕපන් කරගෙන බලමු කොහොමද කියලා. මේ පැත්තෙන් අනිත් පැත්තෙන් ඕපන් කරා. මෙන්න ඉතින් මේක ඇතුලේ මොනවද නැවල වෙන්නේ අපි ඉංගල දාමු. ඒක පොඩ ඉංගල දාමු. මේ තව කවර් දෙයක් තිබ්බට ගමු. මේ තියෙන RGB light strip එක. හරි. මේකේ රිමෝට් එකේ ඉතින් කලර්ස් හොඳ බටන්ස් මෙතන on off බටන් තියෙනවා. මේකේ brightness අඩු ගන්න පුළුවන් ඉතින් වැඩි ගන්න පුළුවන්. මෙතන time ඒ වගේ තියෙනවා. මෙතන sounds තියෙනවා. ඒ ටික තමයි ඉතින් තියෙන්නේ. මෙතන බටන් ටික තියෙනවා. අපි ඒක පැත්තෙන් දාගමු. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට USB port එකක් තියෙනවා. මෙන්න මේ කැලක් හම්බෙන්න. අපි එකක් තියාගෙන මෙන්න මේ විදිහට user manual එකක් තියෙන එක අපිට ඕනේ නැහැ කරමු. මේ තියෙන්නේ අපේ RGB light strip එක. ඉතින් හරි යාළුවනේ. මෙන්න මේක ඇල්ලට මෙන්න මේක සෙට් කරගන්න ඕනේ. සෙට් කරගත්තම දැන් අපි බලමු මේක කලර්ස් මොනවා වගේද ඒ ටික බලමු. යාළුවනේ අපි බූස් යාළුවා ආවා. ඉතින් ඔයාලට පේනවද මේ? ඔන්න යන්න යනවා. අපි බූස් යාළුවා යන්න යනවා. මම මෙන්න විදිහට දැන් මගේ ලයිට් එක මම ගහලා බලනවා. ඔන්න දැන් පත් වෙනවා වල වෙනදි. මේකේ කලර්ස් චේන්ජ් වෙනවා. ඉතින් මම ඔයාලට ලයිට් එක ඕෆ් කරලාම පෙන්නන්න. ඔයාලට පේනද වෙන විදිහට කලර්ෆුල් ලයිට්ස් තියෙනවා. ඉතින් චේන්ජ් වෙන ලයිට්. ඉතින් හරි යාළුවනේ මට දැන් අද මේකේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයා රිටර්න් ගන්න එක ගැන මොනවද දන්නා නම් පහලින් කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක දැන් ලයික් එකක් දාන්න. එහෙනම් යාළුවනේ මම අද යනවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් හමුවෙමු.